අයිබෝන් අපි එකතුලා ඉන්නේ කොළඹ ෆෝර්ට් YouTube channel එකත් එක්ක. අද 2025 දෙසැම්බර් 2 වෙනිදා තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ වෙච්ච ලොකුම ස්වභාවික ව්‍යසනයකින් පස්සේ ඉස්සා සොලිකුණාටු ඇවිල්ලා ඒකේ පසු තත්ත්වයන් සහ ඒ කුණාටුවත් එක්ක ලංකාවට වෙච්ච බලපෑම ගැන තමයි අද අපේ එපිසෝඩ් එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෙනද වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් කොළඹ ෆෝර්ට් YouTube channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම subscribe කරන මතක් කරලා bell icon එක click කරන්න. ඒතර අපි වීඩියෝ එකක් දාපුවම notification එකක් එනවා. අපි Facebook ඉන්නවා, TikTok ඉන්නවා, pages දෙකම follow කරලා තියාගන්න. හරි. අද අපි කතා කරන්නේ දිත්තා සොලිකුණාටුව ගැන. මේ සොලිකුණාටුවෙන් ලංකාවට වෙච්ච බලපෑම. අපි වීඩියෝ එක පටන් ගත්තම කිව්වා මෑත ඉතිහාසයේ වෙච්ච ලොකුම ස්වභාවික ව්‍යසනය කියලා. ඔව් එතකොට ප්‍රශ්නයක් එනවා සුනාමිය නෙමෙයිද ලංකාවට වෙච්ච ලොකුම ස්වභාවික ව්‍යසනය කියන එක. අපි එතනින්ම කතාව පටන් ගමු. මේ සොලිකුණාටුවත් එක්ක ඇති වෙච්ච නායම් ගම් වතුර සහ අනිකුත් ඒ ස්වභාවික ව්‍යසනයන් එක්ක ඇති වෙච්ච සංසිද්ධිය ගත්තාම අපි සුනාමියත් එක්ක ඔක සංසන්දනය කරොතින් සුනාමිය කියන එක ලංකාවට බලපෑවේ ලංකාවේ වෙරළබඩ පැති වලට විතරයි. ඒකත් දකුණු ප්‍රදේශ සහ නැගෙනහිර පළාත් වලට තමයි ටිකක් දැඩි වශයෙන් බලපෑවේ. හැබැයි මීගමෙන් උඩහට යන වෙරළ තීරණ වල ලොකුවට සුනාමිය කියන එක බලපෑවේ නැහැ. හැබැයි මේ වෙච්ච සංසිද්ධිය මෙහෙම නැත්නම් මේ පහුගිය 27 වෙනිදා 28 වෙනිදා ඉඳන් මේ වෙන දිගින් දිගටම තාමත් වෙමින් පවතින මේ සංසිද්ධිය මුළු ලංකාවටම එක වගේ බලපෑවා. ඒ ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන පරිදි තමයි මේ සොලිකුණාටුවේ බලපෑම ඇවිල්ලා තියෙන්නේ. සොලිකුණාටුව සහ ඉදින් පස්සේ නායම් ගම් වතුර සිරුම දේවල්. එතකොට අපි මුලින්ම මේකේ බරපතලකම පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් මම දැක්ක ඩොම් සුප්ස් දාලා තිබ්බා මේ මහාචාර්ය ලක්ෂ්මන් කලගෙදරව කෝට් කරලා පොඩි කැල්කියුලේෂන් එකක් කරලා තියෙනවා මේ වෙච්ච වර්ෂාපතනයත් එක්ක වෙච්ච බලපෑම කොච්චරද කියනවනම් අපි නිකන් ඔලුවට ඉලක්කම් වලින් දාගත්තොත් ලංකාවේ වාර්ෂිකව ලංකාවට වෙන්න වර්ෂාපතනය තියෙනවානේ. ඒ වර්ෂාපතනෙන් 10%ක් එක දවසේ අපිට වැටෙනවා. 28 වෙනිදා වර්ෂාපතනය විතරක් සලකලා බලනකොට මුළු ලංකාවට අවුරුද්දක් පුරා ලැබෙන වර්ෂාපතනයෙන් 10%ක් වැටෙනවා. ඒකේ මණික් කතන්දරේ ලෝකේ ලොකුම ගංගාව ඇමසන් ගංගාව ලොකුම ජල ප්‍රමාණයක් මුහුදට උදාහරණ ඇමසන් ගංගාව. ඇමසන් ගංගාවේ උදාහරණ ජල ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරලා බලනකොට සහ ඇමසන් ගංගාවේ ජල පෝෂක ප්‍රදේශය නැත්නම් කැච්මන්ට් ඒරියාත් එක්ක ලංකාව සංසන්දනය කරලා බලනකොට ඇමසන් ගංගාවේ කැච්මන්ට් ඒරියා වලින් 100ට එකක් වගේ තමයි මුළු ලංකාවෙම තියෙන අපි වර්ග මේ කිලෝමීටර් 65610 ගත්තාම තියෙන්නේ. හැබැයි අර ඇමසන් ගඟෙන් මුහුදට වැටෙන ජලය වගේ 170ක වතුර ප්‍රමාණයක් අපි මුහුදෙන් මේ ලංකාවේ ඒ දවසේ වර්ෂාපතනෙ පිට කරන්න ඕන. ඔන්න වගේ දරුණු සංසිද්ධියක් තමයි ඒ දවසේ තුනේ. එතකොට ඔකත් එක්ක අපි අර කලින් කිව්වා වගේ ලංකාවට මේක වගේ බලපාලා තියෙනවා. ලංකාව ෆ්ලැට් මේ වෙලාවේ කිසිම වැඩක් නැහැ. අධ්‍යාපනය ගත්තොත් ඒ ලෙවල් විභාගය ඇස්සේ ප්‍රවාහනය ගත්තොත් කෝච්චි පාරවල් ටික කැඩලා දිනවා, පාරවල් ටික කැඩලා දිනවා, සෞඛ්‍ය සේවය වැඩ වෙලා දිනවා, රාජ්‍ය සේවය වැඩ වෙලා දිනවා. ලංකාවටම දරුණු ලෙස බලපාව ව්‍යසන තත්ත්වයක තමයි අපි ඉන්නේ. දැන් ඔය සොලිකුණාටුවේ කතන්දරයේත් එක්ක කතා කරනකොට ඊළඟට අපි මේ ඒ සම්බන්ධව මොකක් හරි දෙයක් කියන දේ ඉන්ට්‍රොඩක්ෂන් එක ගැන නෑ ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. මොකද දැන් අපිට වසර ගණනාවේ මම හිතන්නේ අපිට මෑත ඉතිහාසයේ කවදාවත් සොලිකුණාටුවක් ඩිරෙක්ට් ලංකාවට ඇවිල්ලා නැහැ. යන්නේ ගොඩක් වෙලාවට බෙන්ගාල බොක්කේ සොලිකුණාටුව හට ගන්න එක සාමාන්‍ය තත්ත්වයක්. බෙන්ගාල බොක්කේ සොලිකුණාටුවක් හටගෙන ඊට පස්සේ ඒක සාමාන්‍ය අඩු පීඩන කලාපේ ඊට පස්සේ පීඩනාවපාතයේ සොලිකුණාටුව ඇවිල්ලා ඉන්දියාව දිහාවට තමයි ගොඩක් වෙලාවට මූව් වෙන්නේ. ඉන්දියාව දිහාවට ගියත් වෙනකොට ඒක දුර්වල වෙලා. නමුත් මේකේ මොකද වුනේ ලංකාවට තමයි ඩිරෙක්ට්ලිම මේ අඩු පීඩන කලාපයේ සොලිකුණාටුව දක්වා වර්ධනය වෙන්නේ ලංකාවේ ලෑන්ඩ් මාස් එක ඇතුලේ. ඒතර මේක මෑත ඉතිහාසයේ මම හිතන්නේ මට මතක ඉතිහාසෙවත් මට මතක නැහැ සොලිකුණාටුවක් ඩිරෙක්ට්ලි ලංකාව ඇතුළට එනවා. එන්නේ ඇවිල්ලා ඇති මට මතක නැහැ මොහොතේ. ඉතින් ඒ වගේ ගත්තට පස්සේ ඒකත් එක්ක සොලිකුණාටුව නෙමෙයි මෙතන ප්‍රශ්නේ උනේ. ආපු වැස්ස ඒ වර්ෂාපතනයත් එක්ක ආපු නායෑම් ටික. ඉතින් ඒ ගැටලුත් එක්ක මං හිතන්නේ කියන්නේ අපිට දරා ගන්න බැරි මට්ටම මුළු ලංකාවටම බලපෑවනේ මේක. ඒතර දරා ගන්න බැරි මට්ටමේ ව්‍යසනයක් මේ වෙලාවේ තියලා තියෙනවා. එතකොට අපි මේ වෙද්ද 2025 රජයක් විදියට ලංකාවේ ටාගට් එකක් තිබ්බා ටූරිසම් වලින් ලක්ෂ 25ක ටාගට් එකක් ගන්න සහ ඒ සියලුම දේවල් ටික දැන් අඩාල වෙලා තියෙන්නේ. සහ දැන් අයවැයත් එක්ක ඒගොල්ලෝ කතා කරපු දෙයක් තමයි ගිය අවුරුද්ද අයවැයෙන් වෙන් කරපු සමහර මුදල් වියදම් කරලා තිබ්බේ නැහැ. ඒකත් එක්ක භාණ්ඩාගාරේ පිරලා ඉදිරියලා ගිහිලා තිබ්බේ.
ඒතර මොකෙක් ගියරි 85 කටහක් දාරි කොහොමද දැන් අරලා තිබ්බ සල්ලි ටික මොනවාරි ප්ලෑන් එකක් තිබ්බනේ 2020 යම් කිසි සංවර්ධන ව්‍යාපෘති ගොඩක් ගැන කතා කරනවා ඒගොල්ලෝ ප්‍රාග්ධන වේදම් ගොඩක් ගැන කතා කරන ඒ වියදම් කරන්න තිබ්බ සල්ලි ටික දැන් අපිට මේ ව්‍යසනයෙන් ගොඩ එන්න වියදම් කරන්න නැහැ. කියන්නේ ගණන් බලලා තියෙනවා බිලියන වලින් ගත්ත USD බිලියන 2ක 3ක විතර නිකන් නෝමල් මිනිස් සාමාන්‍ය ජනතාව කරපු කැල්කියුලේෂන් අනුව. තාම හරියට ප්‍රිසයිස් කැල්කියුලේෂන් එකක් කරගන්න බෑ. මොකද තාමත් බොඩි සම්මෙන ගමන් තියෙන මේ අපි කතා වීඩියෝ කරේ රෙකෝඩ් කරන මොහොත වෙද්දි මේ වෙද්දි මරණ 410ක් වාර්තා වෙලා තියෙනවා. අද බුදුහම වීන් 300 ගානක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ තාම හරියට මේක ඇසස් කරලා නැහැ කොච්චර අලාභාවනයක් ලංකාවට වුණාද කියන එක. මේ කරන්න බෑ කරන්න තව මාසයක්වත් යෑමට දෙන්නේ. ඔක්කොම කරලා ඉවර වෙන්න මොකද අපි ඇසස් කරනකොට ඔක්කොම බලන මිනිස් හානි දේපල හානි ඊට පස්සේ කරන්ට් එක ගියාට පස්සේ ඒකෙන් වෙන ඩැමේජ් එක වතුර නැති වුණාට පස්සේ ඒකෙන් වෙන ඩැමේජ් එක ඔය ආදී වශයෙන් ඕක ඊට පස්සේ වක්‍රව ව්‍යාපාර වලට වෙන බලපෑම ඊට පස්සේ සංචාරක ව්‍යාපාරය ඔක්කොම ඇසස් කරලා තමයි හරියටම මේකෙන් මොකද උනේ කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒක මං හිතන්නේ මේ කැල්කියුලේෂන් එක කරන්න තව මාසයක් පත්‍යයි හරියට කියන්නේ කාර්යක්ෂමව කරොත්. එතකොට දැන් මේකත් එක්ක ඊළඟට එන්න තියෙන ප්‍රශ්න ටික තමයි අනිවාර්යයෙන් වසංගත තත්ත්වයක් එනවනේ. අපි දන්න දෙයක් තමයි ගංගොඩක් හදුවාට පස්සේ ඊළඟට ඔය මට කියන්නේ ඒකත් ඊට පස්සේ වසංගත තත්ත්වයෙන් එන බලපෑම ඒකත් කැල්කියුලේෂන් එකට දාගන්න ඕනේ. ඒ වගේම ආහාර අර්බුදේ. ඒ කියන්නේ නූරෙලි පැත්තට වැඩිච්ච වර්ෂාවත් එක්ක නූරෙලි කියලා කියන්නේ ලංකාවට එළවලු දෙන පැත්ත. ඒතර එළවලු ටික ඔක්කොම නැති වෙලා ගියා. ඊට පස්සේ වයඹ පැත්ත ගත්තත් පොළොන්නරු පැත්ත ගත්තත් අනුරාධපුර පොළොන්නරු ඉවරයි. අනුරාධපුර පොළොන්නරු ඉවරයි. කියන්නේ සමස්ත රටක් වශයෙන් මේක බලපෑපු මේකත් එක්ක අපිට බොහොම ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණ පාන්න වෙනවා ඉතා ඉක්මනින්. ඒ කියන්නේ ඊටම ඈත කාලයේදී. ඒකට එක පැත්තකින් ලංකාවේ එක්ස්පෝර්ට්ස් අඩු වෙනවා. කර්මාන්ත ශාලා ටික කඩන් වැටලා දිනවා. මම හිතන්නේ තේම තෝල්ටත් යම් කිසි බලපෑමක් වුණා නෝරෙලි පැත්තේ. එතකොට ඒ තේපොල් රබර් අපනයන භෝග වලට ප්‍රශ්නයක් එනවා. අනිත් පැත්තෙන් අපිට කන්න අපිට වගෙන ගන්න තියෙන භෝග ටික විනාශ වීමත් එක්ක ආහාර අර්බුදයක් ඇති වෙනවා. හාල් වලට අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ මේ වෙලාවේ රටක් විදිහට අපි එනවා සීරු තත්ත්වයක දැන් මුණ පාලා තියෙන්නේ. හැබැයි අපි රටක් විදියට මේ ප්‍රශ්නට මුහුණ දුන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරලෙමු. හොඳ පැතිරික් කතා කරලෙමු. ඊට පස්සේ අපි අපේ ප්‍රධාන මාතෘකාවක් තියෙන කතා කරන්න මේ වෙද්දී ලොකු කසුකුසුවක් යනවා සමාජ මාධ්‍යවල මේක කලින් දැනුවත් වෙලා හිටියද මේ පිළිබඳ කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආණ්ඩුව දැනුවත් කළා තිබ්බද රජය නිසි පියවර ගත්තේ නැද්ද කියලා කතිකාවක් යනවා. අපි දැන් දෙමු එන්න කලින් මේකත් එක්ක දකපු අපේ මිනිස්සුන්ගේ තියෙන හොඳ ගුණාංග සහ අපි කොහොමද මේකට මුහුණ දුන්නේ කියන කතන්දර ටික පොඩ්ඩක් කතා කරගමු. 2016 ඔය මේ ගංවතුර දෙවීමත් එක්ක තමයි කමියුනිටි කිචන් කියන concept එක එන්නේ. ඒ ආభాෂයත් එක්ක කලින් කරලා දෙන පුරුද්දත් එක්ක ඔය චමල්ලා චමීරා කියලා ඒ සෙට් එක ඒගොල්ලෝ කලින් කරලා දෙනවා ඉන්නවනේ. සාමාන්‍යයෙන් Facebook එකෙත් ඉන්න සමාජ ක්‍රියාකාරී කට්ටිය ඒගොල්ලෝ තමයි අරගලෙත් බහලා වැඩ කරේ. කියන්නේ අරගලයට කැමති නැති මිනිස්සුන්ට බැන්නට ඒ මිනිස්සු අරගලය ඇතුළෙත් හිටියා ගංවතුරක් වෙන වෙලාවට ගංවතුර වෙලාවෙත් හිටියා ඕන තරක ඉන්නවා. සමාජ ක්‍රියාකාරී කියන කට්ටිය. හරිද? එතකොට ඒගොල්ලෝ මුලින්ම පටන් ගත්ත කමියුනිටි කිචන් එකක් මේ විජේරාමේ. ඒකෙන් මම හිතන්නේ උදේ හවස මේ කතා කරන මොහොතෙත් දහස් ගාණක් කෑම හදනවා. බඩු බෙදෙනවා. යූත් එකත් එක්ක කන්ටැක්ට් එක තියාගෙන එතන වැඩ කරනවා. එයා ෆෝස් එකත් එක්ක කතා කරගෙන කන්ටැක්ට් එක තියාගෙන එතන වැඩ කරනවා. එතකොට ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා බහුතරයක් තමන්ගේ ෆුල් කැපැසිටි එක දාලා මේ වෙලාවේ වැඩ කරනවා. සමාජ ක්‍රියාකාරීකෝ ෆුල් කැපැසිටි එකකින් වැඩ කරනවා. ටියුෂන් ගුරුවරු වෙන්න පුළුවන්. අනිකුත් මිනිස්සු වෙන්න පුළුවන්. තමන්ට දෙන්න පුළුවන්. තමන් ගාව තියෙන පුංචි දේ පවා දීලා මේ වෙලාවේ මිනිස්සු රටක් විදියට එකට හිටගෙන වැඩ කරගෙන යනවා. ලංකාවේ විදර්ශනයක් කරන ඕන වෙලාවක මම දකින ලස්සනම දේ තමයි බ්ලඩ් ඩොනේෂන් එකක් ඕන නම් බ්ලඩ් බැංක් එකේ බ්ලඩ් අඩුයි නම් එක මෙසේජ් එකයි දාන්න ඕනේ. පෝලිං ගිහලා නාරායන්පිටිය බ්ලඩ් බැංක් එක උතුරලා යන්න සෙනග ඉන්නවා. ඊට පස්සේ මෙසේජ් දානවා දැන් එන්න එපා දැන් ඇති කියන එක. එන්න එපා කියන මට්ටමට යනවා කියන්නේ. ඒක හැමදාම වෙන දෙයක්. ඒක මේ පාරත් අපි දැක්කා. ඒකට ලංකාවේ මිනිස්සුන්ට දෙන රෙස්පෙක්ට්. කෑමත් එහෙම මං හිතන්නේ කෑමත් ගොඩක් නාස්ති කියන්නේ අහක දාන්න තරම් කෑම අහක දාන්න තරම් කෑම නාස්ති වෙන තරම් කෑම මිනිස්සු දීලා තියෙනවා. කියන්නේ දන් දීලා තියෙනවා මිනිස්සු අර හරි ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ගත්තට පස්සේ ඒගොල්ලන් ඕන දෙයකට ටක් ගාලා කරදරයකදී පිහිට වෙන්න ටක් ගාලා අර ජෙනරස් මං හිතන්නේ ආගමෙන් එන ආభాෂයද මොකද්ද මන් දන්නේ නැහැ. කුමනෝ හේතුවක් මත අනිත් රටවල් එක්ක සාපේක්ෂව සංසන්දනය කරලා බලනකොට මාර විදියට උදව් කරන්න පෙළඹෙනවා. සාමාන්‍යයෙන් තවත් ලස්සනම දෙයක් තමයි පොළොන්නරුව අනුරාධපුරයේ පැත්තේ වෙච්ච ව්‍යසනයට මුලින්ම රෙස්පොන්ඩ් කළේ රින්කෝ මඩගලපු ඉන්න මේ මුස්ලිම් දෙමළ දීවර ජනතාව. ඒගොල්ලෝ බෝට්ටු අරගෙන එනවා මේ පොළොන්නරුව රට මැදට එනවා තමන්ගේ බෝට්ටු ටික අරගෙන. ඒ වගේම අරව දකින්නදී අම්බලන්ගොඩ කොල්ලෙක්ගේ වොයිස් කට් එකක් කරනවා. සුනාමි වෙලාවේ මේ මිනිස්සු අපිව බලාගත්තා.
මේ අපි හින්ද මිනිස්සුන් වෙනගේ මනස එන කොල්ලෙක් කොණ්ඩාවද කොල්ලෙක් බෝට්ටුවක් අරන් එලා අම්බලන්ගොඩ එන ගැම්මෙන් කතා කරනවා ඕගොල්ලෝ බය වෙන්න එපා ඕන දෙයකට අපි ඉන්න මේ ඕගොල්ලෝ ඕන වෙලාවක දකුණට එන්න අපි අපේ පන්සල් ටික දෙන්න අපි ලෑස්ති කරලා දෙන්න මට විලායකක් තියෙනවා අපි ඕගොල්ලන්ට ඔක්කොටම කන්න දෙන්නම් එහෙම කිසි දෙයකට බය වෙන්න එපා කියලා එන ගැම්මේ මේ මම ඒ ෂෙයා කරපු වීඩියෝ එකට දකුණ ඇත්තටම මාතර කොල්ලෙක් අපේ කැම්පස් එකේ කොල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා ඌ ඇස් දෙකෙන් දැක්කා කියලා කියන්නේ දකුණේ ආධාර එකතු කරද්දි මිනිස්සු කියපු දේ තමයි කියලා ඒ මිනිස්සුන්ගේ කටින් තාමත් පයින්නවා සුනාමිය වෙලාවේ රටේ අනිත් මිනිස්සු ටික අපිව බලාගත්තා. ඒකට යුතුයකමක් විදිහට අපි මේ වෙලාවේ රටේ මිනිස්සුන්ව මේ බලා ගන්න ඕනේ කියන එක. ඒ කොහොමත් දකුණේ උන්ගේ බොක්ක දිනනනේ. ඒකත් එක්ක දකුණ දීවර ජනතාව බෝට්ටු ටික අරගෙන අවිල්ලා තියෙනවා කොළඹට සහ නුවරට මම හිතන්නේ ඊයේ මාතර නගරය කේන්ද්‍ර කරගෙන යම් ස්විච්චා කණ්ඩායමක තුරා ගිහිල්ලා තිබ්බ බදුල්ලට. මාතරින් බදුල්ල බලා ගන්නවා කියලා තිබ්බා. මම හිතන්නේ රිච්මන්ඩ් එකෙන්ද කොහෙද කියලා තිබ්බා කොහේ හරි ඉස්කෝලයක් හදනවා කියලා නෝර. ඒ වගේ අර concept එකක් ඇවිල්ලා තියෙනවා මම දන්නේ නැහැ ඒක රචයෙන් කරපු concept එකක්ද මිනිස්සු හිතලා කරපු දෙයක්ද කියලා අර එක ගමකින් තවත් ගමක් බලා ගන්න. මොකද මේ වෙලාවේ දකුණට තමයි අඩුම මේ ඉම්පැක්ට් එක උනේ. හින්දා දකුණෙන් මාර ගේමක් ගහනවා මේ වෙලාවේ. මේ ඉතුරු දේවල් ටික ගොඩ දාන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ අපේ මහා මාර්ග සහ ප්‍රවාහන ඇමතුමා සහ නියෝජ්‍ය ඇමතුමා කොහොමද මේ channel එකේ අපි ටික ප්‍රශංසනාත්මකව කතා කරන දෙන්නේ බිමල් සහ ප්‍රසන්න සහයේ බිමල් සහ ප්‍රසන්නගේ social media handling කරන උන් දෙන්නා. පට් ගාලා අප්ඩේට්ස් දානවා. ඒ කියන්නේ ඒකල වැඩ පටන් ගන්න තියෙන. එක ටෙම්ප්ලේට් එකක් හදලා දෙනවා ෆ්ලෑට් ටෙම්ප්ලේට් එකක් හදලා ඉවර පාරවල් ටික අප්ඩේට් කරනවා. මේ පාර දැන් ඕපන්. මේ පාර එක මන් දීරුවක් ඕපන්. මේ පාර හදන්න පටන් ගත්තා. මේ රේල් පාර හදනවා කියලා. එතකොට අර ඒක බලද්දි මිනිස්සුන්ට මොරාලයක් එනවා හරි. අද වැඩ පටන් ගන්න තියෙනවා. ප්ලෑන් කරලා ලබන සතිය අපි පාර හදන්න පටන් ගන්නවා නෙමෙයි. දැන් පාර හදලත් ඉවරයි. කියන්නේ මේ වෙලාවේ RD එක, water board එක, Ceylon electricity board එක, especially engineersලා, civil engineersලා, electrical engineersලා, mechanical engineersලා සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පේන්නේ නැහැ. අපි හැමදාම කතා කරන දෙයක් තමයි මේ මිනිස්සුන්ට එදිනදා ජීවිතේ දැනෙන දොස්තරලා කරන දේ. engineersලා කරන දේ පේන්නේ නැහැ. engineers සහ ඒ අදාළ වෘත්ති කියන්නේ engineeru ශේෂ්ත්‍රෙන්න ටී වල වෙන බා සියලුම වෘත්ති කියන්නේ. මේලා මාර ගේමක් ගහනවා. CV එකට කොච්චර මිනිස්සු බැන්නත් මම මගේ ෆීල්ඩ් එකකින් ඉඳගෙන මම කල්ලුක් කියලා දෙනවා CV එක සම්බන්ධව මට සෑහෙන හොඳ ඉම්පැක්ට් එකක් තියෙනවා. මම දන්නවා WhatsApp වලට නැතුව ඇති. කොයි වෙලාවක ඕල් එකක් දුන්නත් බ්‍රේක් ඩවුන් වෙන මහා වැස්සක උනොත් මහා රායක උනොත් ඇවිල්ලා හදනවා. එහෙම නැති පැත්තේ මම මගේ පෞද්ගලික නෑ නෑ ඔව් ඒ කියන්නේ සමහරලාට දැන් මටත් එහෙම නරක අත්දැකීමක් නෑ සමහරලාට අර පැත්තක ලයිට් කරන්ට් එක ගියාම සමහරලාට ඒගොල්ලෝ ගන්න නෑ කම්ප්ලේන් එක. නමුත් ඇවිල්ලා හදනවා. ඒ කියන්නේ හදන්න නැතුව ඉන්නේ අර අපිට කම්ප්ලේන් එක ගන්න. ඒතර අපි ෆ්‍රස්ට්‍රේට් වෙනවනේ. එහෙම නැතුව හදන්න නැතුව ඉන්නේ නෑ. හවුද? ෆ්‍රස්ට්‍රේට් වෙලා රොයිස් රෙකෝඩ් එකේ කියලා ෆීඩ්බැක් ගෝල් කරන්නේ. ඔව් ගෝල් කරලා ඒ කියන්නේ අර දැන් කරන්ට් එක නැතුව පැය විතරක් ඉඳි කෝල් කරනවා උන් ආන්සර් කරන්නේ නැහැ. ඒතර කේන්ති යන එක සාධාරණ හැබැයි ඒ කියන්නේ ඇත්තටම උන් බිසි. ඒතකොට ඇවිල්ලා කවදාද හරි හදනවා. දැන් අපේ දවසක් විතර කරන්ට් එක තිබ්බේ නැහැ. අත් කම්ප්ලේන් එකක් දාන්න try කරා දාන්න කරන කොහොම හරි ඔන්ලයින් දාගන්න පුළුවන් වුණා. ඉතින් මේ රෑ 10ට විතර 11ට විතර සෙට් එකක් ඇවිල්ලා මම දැක්ක හදනවා. ඉතින් කොහොම හරි කරනවා වැඩි. CB එක මං කියන්නේ නොසලකා හරින්නේ නැහැ. මේ වෙලාවේ ඉතින් පාරවල් ටික හදනවා. water board එකෙන් ගේමක් ගහනවා. ඒ කියන්නේ ජල සපයුම කණ්ඩව තියාගෙන ඉන්න ඒගොල්ලෝ ලොකු ගේමක් ගහනවා. ඊට පස්සේ රේල්වේ එක අපි රේල් එකට හැමදාම බහිනවා. හැබැයි ඒ කියන්නේ රේල්වේ එකට වෙච්ච ඩැමේජ් එක කොච්චරද කියනවනම් කියන්නේ මාතලේ පාර මේ නුවර මාතලේ ට්‍රැක් එක දැක්කම හිතනවා ආයෙ කවදාකවත් මාතලේට කෝච්චි යන්න බැරි වේද කියලා. අරින් නැති මට හිතෙනවා. මට හිතෙනවා අරින් නැති කියලා. මිනිස්සු කියලා දිනා ඒ පාර හදන්න නැති වෙයිද දන්නේ නැහැ කියලා. සහ මේ මම දැක්ක බලන කපොල්ල හරිය බලන හරියත් අද නාය ගිහිල්ලා තියෙන කියන්නේ මේන් ලයින් එක මොර ලයින් එක. ඒ වගේ තැන් කිහිපයකින් බොහොම දරුණු ලෙස ලාභහානි සිද්ධ වෙලා තියෙනවා රේල්වේ එකට. වැඩ පටන් ගන්න තියෙනවා වැඩ කරගෙන යනවා ඒක ප්‍රශංසනීයයි. ඒ පැත්තෙන් කතා කරන්නේ. මිනිසුන්ගේ පැත්තෙන් කතා කරලා පස්සේ අපි දැක්ක වැලිකඩ බන්ධනාගාරින් ඉන්න වියෝ ඒගොල්ලෝගේ දහවල් ආහාරයක් අපලා ඒකෙන් ඉතුරු වෙන ටික අදාළ විදිහට දීලා තිබ්බා. ඊළඟට කලාපී රටවල් ගත්තාම හැමදාම වගේ ඉන්දියාව තමයි අපේ සපෝට් එකට එන්නේ. සායන මාර දෙයක් දැක්කත් දකින්න තියෙක ඉන්දියාවේ පාකිස්තාන මේ වෙලාවේ නයි වෛරෙන් ඉන්නේ ප්‍රශ්නයක් යන ගමන් ඉන්නේ. හැබැයි පාකිස්තාන රික්වෙස්ට් කරලා තියෙනවා ඉන්දියාවේ ගුවන් කලාපය හරහා ලංකාවට ප්ලේන් එවන්න මේ සහන ආධාර අරගෙන ඒක ඉන්දියාව ඇක්සෙප්ට් කරලා තිබ්බා. ඒක ගොඩක් මිනිසුන්ට එච්චර ලොකුට දැනන දෙයක් නෙමෙයි. හැබැයි මේ සබ්ජෙක්ට් එකේ ඉන්නවනම් ඒ වෙච්ච පරණ කතන්දර ටික දන්නවනම් ඒක මේ වෙලාවේ මාරයි කියලා කියන්නේ නයි වෛරෙන් ඉන්න රටවල් දෙකක් කියන්නේ ඉන්දියන් ටීම් එක කවදාවත් පාකිස්තාන වල මැච් එකක්වත් ගහන්න යන්නේ නැහැ. හා අතර දෙන්නෙත් නැහැ. අර මේ අතර දෙන්නෙත් නැහැ කියන්නේ එතන කියන්නේ යාලා ඒක මේන්ටේන් කරන තරහක් තියෙනවා කියන්නේ මේන්ටේන් කරන රයිවලරි එකක්. ඉතින්
ඒ වගේ මේන්ටේන් කරන රයිවලරි එකකදී මේ වගේ අවසර දෙනවා කියන එක. ඔය ඉන්දියා පාකිස්තාන වලිවලදී හැමදාම මැදිහත් වෙන ලංකාවනේ. මොන ප්‍රශ්නයකද තියෙන්නේ? ඉන්දියා පාකිස්තානේ තරහ වෙලා ඉන්දියා මැච් ගන්න බැරන ලංකාවේ මැච් එක ගහනවා. පාකිස්තාන වලට ඉන්දියාව යන්න කැමති නැත්නම් දැන් නම් ඩුබායි වලට යන්නේ. නමුත් ඉස්සර එන්නේ ලංකාවට. ඒ කියන්නේ ඉන්දියා පාකිස්තාන ප්‍රශ්න වලදී හැමදාම අර මීඩියේටර් මැද හිටියේ ශ්‍රී ලංකාව. ඉතින් ඒකින්ද දැන් ලංකාවට කරදරයක් වෙලා තියෙන වෙලාවදී ඒ දෙගොල්ලෝ තරහමරහා මොහොතකට අමතක කරලා අපිට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඔව් මොකද මේ කතා කරන මොහොත වෙනකොටත් ඒ කියන්නේ ඉවරේද වෙනකොටත් ඉන්දියානු ගුවන් කලාපේ පාකිස්තානයේ ප්ලේන් වලට තහනම් කරලා තියෙනවා. ඒතර මේකින්ද විශේෂ අවසරයක් දෙනවා සානාධාර බේන්ට් කරන් ඉන්න. හොඳට මාලදීපිනේ ෆන් රේස් කරලා තිබ්බා ලයිව් ප්‍රෝග්‍රෑම් එක පැය 3ක් ඒගොල්ලෝ මේ සල්ලි එකතු කරලා තිබ්බා. නේපාලෙන් අපිට සානාධාර සානාධාර ඇවිල්ලා තිබ්බා. බංග්ලාදේශ මම දැක්කේ නැහැ තිබ්බද කියලා. බංග්ලාදේශ තිබ්බේ නැහැ මම. UAE වලින් ඇවිල්ලා තිබ්බා. චීන ඩොලර් මිලියනයක් දුහක් දෙනවා කියලා තිබ්බා. ඇමරිකා එක්සත් ජනපද වලින් ආවා. ඇමරිකා එක්සත් ජනපද වලින් ඇවිල්ලා තිබ්බා. රෂ්‍යාව වලින් ෂෝකේ බල කරලා තිබ්බා. මම දැක කොල්ලෙක් දාලා තිබ්බා මේ රූපල් තමයි ඕනේ ඉතින් කියලා. මේ රජයේ පැත්තෙන් ගත්තාම ලොකු සාධනීය දෙයක් කරලා තිබ්බා. ඒගොල්ලෝ accounts open කරා. ගොඩක් කියලාට අපි දන්න දෙයක් නෙවෙයි ව්‍යසනයේ වසන්තයක් කරගන්නනේ. ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සම්බන්ධව ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි ගායිස් මගේ account එකට සල්ලි දාන්න ආධාර කරන්න කියලා එන ස්කෑම් වෙනවා වාස්සේ. හැබැයි මේ වෙලාවේ මුලින්ම ඔය එක ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්වත් තමන්ගේ account numbers එළියට දාන්න කලින් රජයෙන් සෙන්ට්‍රල් බැංකුවේ accounts එකක් දානවා. ඩොලර් දානවා නම් මේකට දාන්න, යූරෝ දානවා නම් මේකට දාන්න, රුපීස් දානවා නම් මේකට දාන්න කියලා රජය වග කියන accounts එකක් දානවා. කොහොමත් මම දන්නේ විපක්ෂ මිනිස්සු මොනවා කිව්වත් බහුතරයක් මිනිස්සුන්ගේ ඔළුවේ පොඩි පිච් එකක් තියෙනවනේ මේ වත්මන් ආණ්ඩුව හොරගම් කරන්නේ නැහැ කියන එක. ඒකත් එක්ක මිනිස්සු පෙළඹෙනවා රජයේ account එකට සල්ලි දාන්න බය වෙන්නේ නැහැ. ඕකේ මලික් කතන්දරේ මම දැක්ක විමල වීරවංශ account එක දාලා තිබ්බා සල්ලි දාන්න කියලා. මට පෝස්ට් එකක් තිබ්බා මේ විමල් වීරවංශගේ account එකට සල්ලි දානවට වඩා මහවැලිගඟට සල්ලි දෙමීමෙන් ඒ සල්ලි අසරණ මිනිස්සෙක්ගේ අතටපත් දෙන්නේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා කියලා. ඒ හිම ප්‍රතිරූපයක් තමයි රාජ්‍ය සහ විපක්ෂය සම්බන්ධ මේ වෙද්දී මිනිස්සුන්ට තියෙන්නේ. කොහොමයි රජය මැදිහත් වෙලා රජයේ account එකක් දාලා ඒ ෆන්ඩ් රේස් කරපු එක හොඳයි. මම වාගේ අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය රීබිල් ශ්‍රී ලංකා නේද මේ ප්‍රොජෙක්ට් එක නම රීබිල් ශ්‍රී ලංකානේ. ඒ ප්‍රොජෙක්ට් එක හැන්ඩල් කරන්න අරමුදල හැන්ඩල් කරන්න රාජ්‍ය සහ පෞද්ගලික මේ ජොයින් වෙන්චර් එකක් විදිහට දාලා තියෙන එක දාලා තියෙනවා මම හිතන්නේ මේ ඔයගොල්ලෝ පරලෝක හිටියා ක්‍රිෂාන් බාලෙන්ට එකේ හිටියා හර්ෂන් ස්පෙන්ස් එකේ හිටියා ඒ වගේ අර ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරවල ඉන්න CEO ලා වගේ කට්ටියක් දාලා තියෙනවා සහ රජයේ පැත්තනොත් කීප දෙනෙක් ඉන්නවා ඒ සම්බන්ධව වගේ අදහස් මොකක්ද මෙහෙමයි අයි මේ NPP වගේ ගවර්න්මන්ට් එකක් මේ වගේ නිකන් ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ඕක ගැන අපි පොඩ්කාස්ට් එකක් කරමු වෙනම ලිබරල්ද NPP පොඩ්ඩක් ඒක වෙනම කතා කරමු පොලිටිකලි මෙහෙමයි කතන්දරේ මම ඇත්තට මෙහෙම බලාපොරොත්තු නොවිච්ච දෙයක් මම සර්ප්‍රයිස් වුණා මම හරිද කියන එක නෙමෙයි මෙහෙමයි ඔය NPP ඒක පොඩ්ඩක් අපි වෙන පැත්තකට යනවා එහෙම කතා කරන්න ගියොත් NPP ආණ්ඩුව ඇත්තටම මේ වාමාංශික පක්ෂයක් වුණාට වාමාංශික ආණ්ඩුවක් වුණාට අනුර කුමාර දිසානායකගේ මම එහෙම ලොකුවට වාමාංශික ලක්ෂණ දකින්නේ නැහැ. එයා ඉන්නේ ගොඩාක් මැද තැනක. ඒ කියන්නේ එයා ගොඩාක් දක්ෂිණාංශිකත් නැහැ ගොඩාක් වාමාංශිකත් නැහැ නිකන් අර මැද වමට බර තැනක වගේ තමයි ඉන්නේ. ඒතකොට ඒ වගේ තැනක ඉඳගෙන වැඩ කරනකොට අර මෙහෙමයි ඔය ඒගොල්ලෝ දාගන්න එකේ තියෙන වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් එන්න පුළුවන් තැනුත් තියෙනවා. නමුත් මං හිතන විදිහට ඒ අරන් තියෙන තීරණය නිවැරදි. මොකද මේ වෙලාවේ අපිට කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් ගැන කල්පනා කරන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අපිට වෙන දේවල් ගැන ලොකුවට කල්පනා කරන්න බෑ. දැන් මේ වෙලාවේ මේ වැඩේ ගොඩ දා ගන්න ඕනේ. ඒතර මේ වැඩේ ගොඩ දා ගන්න අපිට පුළුවන් පළපුරුදු ව්‍යාපාරිකයෝන්ගේ. ඒ කියන්නේ ෂෙයා මාකට් එක ඇතුලේ මැච් එකක් ගහන අය වෙන්න පුළුවන්. මොකද ওই ව්‍යාපාරිකයෝ කිව්වට පස්සේ මේ ව්‍යාපාරිකයෝ හැසිරෙන විදිහේ කතා වැඩ කරන විදිහ වාගෙත් දන්නවනේ යාළුවෝ ඉන්නවනේ. ඒගොල්ලොන්ගේ මොලේ වැඩ කරන්නේ වෙනම විදිහකට. ඒතර ඒගොල්ලෝ දන්නවා මේකෙන් කොහොමද අපි මේක ගොඩ දාගන්නේ කොහොමද කියලා. මේ වැඩේ ගොඩ දාගන්නේ කොහොමද? මේ වැඩේ ගොඩ දාගන්නේ කොහොමද කියලා එයාලට කලින්ම කියන්නේ අර ගණ දෙවි නුවණ තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේ ව්‍යාපාර ගොඩ දාගෙන ඉන්නේ එයාලා එහෙම. ඒතකොට මේ වගේ ගැටලුවකදී සමහරවිට ඒගොල්ලන් මේකෙන් පොඩි වාසි ගන්න පුළුවන් තමන්ගේ ව්‍යාපාරය උස්සරහට ගන්නවා තමන්ගේ ව්‍යාපාරය උස්ස ගන්න. නමුත් ඒක කමක් නැහැ මේ වෙලාවේදී. අපිට කරන්න දෙයක් නැහැ. මේකට ඒ ගැන අවබෝධයක් නැති නිකන් නිලධාරීන් ටිකක් දාගන්නවට වඩා මේක ගැන වැඩේ තියෙන පළපුරුද්ද තියෙන අර දක්ෂ හොඳ IQ එකක් තියෙන මිනිස්සු ටිකක් දාගන්න එක ඇත්තටම වටිනවා. ඉතින් මං හිතනවා මේ ගත්ත තීරණේ ඉතාමත්ම නිවැරදි. මේ මිනිස්සුන්ගෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න ඕනේ. අර ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එහෙම අර NPP ප්‍රතිපත්ති වලින් පොඩි ඩීවියේෂන් එකක් තිබ්බට අපි මුලින් ඉඳන්ම අනුර කුමාරගේ දැක්ක ජනාධිපතිතුමාගේ දැක්ක යාගේ ලිබරල් වලටත් වඩා දක්ෂිණාංශික පැත්තට බර ප්‍රතිපත්ති තියෙනවා කියලා. ඉතින් ඒ ප්‍රතිපත්තිත් එක්ක මට හිතෙනවා ඉතින් මේක
එහෙම ලොකුවට පුදුම වෙන තරම් දෙයක්වත් නෙමෙයි කියලා. මොකද ඔව් ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. එතකොට මේ වෙලාවේ ලංකාවෙන් පිට ඉන්න අපේ යාළුවන්ට මේ channel එක බලලා අපි දන්නවා පිට රටේ ඉන්න අපේ යාළුවෝ දෙතුන් දෙනෙක් ඒගොල්ලොන්ට කියන්න තියෙන්නේ දැන් මේක තමයි වෙලාව. කියන්නේ ලංකාවට උදව් ඕන කරන වෙලාව. ලංකාව වැටලා තියෙන වෙලාව. ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ කියන්නේ රජයේ account එක තියෙනවා. ඒක ඩිපොසිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ ඉන්න අපේ account දාන්න අපේ account තියෙනවා. ඒවට දාන්නත් පුළුවන්. ඒවට දුන්නත් අපි බාර ගන්නවා. ඒ වගේ මේ දව්වක් පෙරලා කරන කෙනෙක් ගොඩක් වෙලාවට අපි දන්න දෙයක් තමයි ලංකාව අතහැරලා දාලා ගියානේ මිනිස්සු. ආර්ථික අර්බුදයයි කොරෝනායි ප්‍රශ්නත් එක්ක ලංකාව දාලා ගියා. ලංකාවේ බුද්ධිකල්නේ බොහොම දරුණු විදිහට වුණා. ලංකාවේ දස අධ්‍යාපනය ඉගෙන ගත්ත ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගත්ත මිනිස්සු ගොඩක් ලංකාව දාලා ගියා. ඒ මිනිස්සුන්ට පෙරලා මොනවා හරි තමන්ගේ යම්කිසි හිතේ කොනක තියෙනවා නම් ණයක් කියලා ගිල්ටියක් මේ නෑ වෙලාව ඔයගොල්ලෝ රට වෙනුවෙන් දෙයක් කරන්න. ඇත්තම මේ වෙලාවේ ඔයගොල්ලෝ උදව් කරේ නැත්තම් කරන්න කෙනෙක් නැහැ. බිල වැටෙනවා. ආයි නෑ කරන්න කෙනෙකුත් නැහැ ඉතින්. දැන් අර ඔයා කියපු කතාව ඇත්ත. දැන් අර මේ රටේ දැන් නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තානේ ගොඩක් ඉන්නේ. දැන් අපි වුණත් අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගත්තේ. එතකොට අපිට උගන්වන්න අපේ ගුරුවරුන්ගේ පඩි ගෙවන්න අපේ ලැබ් ඉක්විප්මන්ට්ස් වලට වෙන්න පුළුවන්, ඉස්කෝලේ මේන්ටේන් කරන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැම දෙයකටම අර මම හැමදාම කියනවා වගේ උතුරේ මාළු අල්ලන මිනිස්සයාගෙන් පවා රුපියලක හරි දායකත්වයක් තියෙනවා. අර අම්පාරේ බුලත්තිට කන ගොවි මහත්තයාගේ ඉඳන් රුපියලකින් දෙකකින් දායක ඒ මිනිස්සයා පරිප්පු කිලෝ එකක් ගන්නකොට හාල් කිලෝ එකක් ගන්නකොට ඒ ටැක්ස් එකෙන් තමයි අපිට උගන්වලා තියෙන්නේ. එතකොට ඒ උගන්වන්න වියදම් කරපු සල්ලි වලට අපි අනිත් පැත්තට මොනවා හරි දෙයක් කරන්න ඕනේ. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඉස්කෝලේ ඉගෙන ගත්ත එක හරි මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඉගෙන ගත්තා. මම ටියුෂන් වලින් ඉගෙන ගත්තේ. මම ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා ඉගෙන ගත්තා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඒ වුණාට ඒ ටියුෂන් එක ලංකාවේ afford කරන්න පුළුවන් මට්ටමකට තියෙන. ඒ කියන්නේ ටියුෂන් එකට පොඩි ෆී එකක් ගෙනලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තින්නේ අර නිදහස් අධ්‍යාපනයේ. ඒ ඔයාලට උගන්වන ගුරුවරයා සමහරවල් නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත එක්කෙනෙක් වෙන්න පුළුවන්. අධ්‍යාපනය කරන්න මේ නිදහස් සෞඛ්‍යත් එක්ක. නිදහස් සෞඛ්‍යත් එක්ක අපි ඒකට පස්සේ යමු. ඒ ඔයා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා බලන්න, ඇමරිකාවට ගිහිල්ලා බලන්න, යුරෝපෙට ගිහිල්ලා බලන්න කොහොමද ෆී එක කියලා. ටියුෂන් ෆී එකයි ලංකාවේ ප්‍රයිවට් කැම්පස් එක ලංකාවේ එහෙම නැත්නම් ටියුෂන් ක්ලාස් එක ෆී එක ගත්තට පස්සේ ආසර පොළොව වගේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ අර නිදහස් අධ්‍යාපනයේ තියෙන හින්දා. ඒක හින්දා අරක ඩම් ඩවුන් කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා කාටවත් කියන්න බෑ. අපි ප්‍රයිවට් ඉගෙන ගත්තේ, අපි ප්‍රයිවට් ස්කූල් ගියේ, අපි ටියුෂන් වලින් ඉගෙන ගත්තේ කියලා කාටවත් තර්ක කරන්න බෑ. ඕගොල්ලන් හැමෝම ඇත්තට මේ රටේ නැහැ. කියන්නේ මේ රටේ කාලය ඇදලා මේ රටේ ඉගෙනගෙන මේ රටේ මොන හරි කරගත්තා නම් අනිත් පැත්තට මං කියන්නේ මොනාම හරි දෙයක් කරන්න ඕනේ. කියන්නේ ඒක අපි කියන හින්දා නෙමෙයි. Taman කල්පනා කරලා තනියම කල්පනා කරලා අනිත් පැත්තට රටට දෙයක් කරන්න හිතර ගන්න ඕනේ. ඒක ඇත්ත කතාව. ඉතින් මම කතා කරලා නිදහස් සෞඛ්‍යය ගත්තට පස්සේ ඒකත් කියන්නේ පොඩි කාලේ ඉඳන් මොනාම හරි කරගන්න මොකක් හරි අසනීපයක් වුණොත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔළුව පලාගෙන වෙන්න පුළුවන්, මැහුමක් දාගන්න වෙන්න පුළුවන්, ඔපරේෂන් එකක් කරන්න වෙන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් එකේ දම් ෆ්‍රී ගහන්නේ. ඒ කියන්නේ ඒ ඔක්කොම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සු එකතු වෙලා බදු ගෙවලා ආණ්ඩුවක් නඩත්තු කරන හින්දා. ඒ ආණ්ඩුවට ඒ සල්ලි ගෙවන හින්දා. වෙන රටකට ගියොත් එහෙම කරන්න බෑ. ඉන්ෂුරන්ස් ඉල්ලනවා. එහෙම නැත්නම් ලිස්ට් එකේ ඉන්න වෙනවා, පොලිමේ ඉන්න වෙනවා. ඒ මුකුත් නැතුව ලංකාවේ ප්‍රයිවට් හෙල්ත් කෙයාර් එක මේ ගානට අඩු වෙලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට afford කරන්න පුළුවන් වෙලා තියෙන අනිත් පැත්තෙන් ෆ්‍රී හෙල්ත් කෙයාර් එක තියෙන හින්දා. නැත්තම් මෙහෙම නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ගණන් වැඩි වෙන්නේ. ඉතින් ඒක හින්දා දැන් අපේ රටේ ඉන්න යාළුවෝනත් සමහරවල් ඩෙන්ටල් අපොයින්ට්මන්ට් දාන්න ලංකාවට යන ටිකට් එක අරගෙන එච්චර ගණන් ඩෙන්ටල් අපොයින්ට්මන්ට් එකක් වෙන රටකට ගියාට පස්සේ. ඉතින් ඒක හින්දා ඒ තමන් මේ රටින් දෙයක් ගත්තා නම් අනිත් පැත්තට පුළුවන් මට්ටමේ උදව්වක් කරන්න. ඉතින් මහා ලොකු ඒවා නෙමෙයි, ඩොලර් ලක්ෂ ගණන් නෙමෙයි. ඉතින් $1 එක වෙන්න පුළුවන්, $2 වෙන්න පුළුවන්, $10 වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. පුළුවන් විදිහ උදව්වක් කරන්න මේ අපිට නෙමෙයි, අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබට මට ප්‍රශ්නයක් නැහැනේ. මේ රටේ ඉන්න අර අපි දන්න මේක එෆෙක්ට් උනේ ගොඩක්ම අනුරාධපුරයේ, පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය ඔය වගේ පැති වලට. ඒ කියන්නේ අර ලංකාවේ දුප්පත්ම මිනිස්සු ඉන්න පැති වලට තමයි ගොඩක්ම මේක බලපෑවේ. ඒ කියන්නේ කර කියා ගන්නම දෙයක් නැති පැතිවල මිනිස්සුන්ට තමයි මේ ගොඩාක්ම බලපෑවේ. ඉතින් මේ මිනිස්සු වෙනුවෙන් මොකක් හරි කරන්න පුළුවන් විදිහේ උදව්වක් කරන්න. මොකද ජනාධිපතිතුමාම කෝට් කරනවා ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ සුළු කම්පනයකින් පහ කටන්න පුළුවන් ආර්ථිකයක් තියෙන්නේ කියලා. ඇත්ත කතන්දරේ චුට්ට අපි ආර්ථික අර්බුදයෙන් ඔලුව උස්සගෙන ගිහිමක් ගහගෙන මොනවා හරි කරගෙන 2026ට එන බලාපොරොත්තු ගොඩක් තියාගෙන යන්න හිටියේ. ඒ ඔක්කොම ටික චකබ්ලාස් වුණා මේ විශ්වවිද්‍යාලයත් එක්ක. කියන්නේ මේ වෙලාවේ පිටරටින් ඒ කියන්නේ පිටරට ඉන්න ඩයස්පෝරාව ලංකාවට උදව් කරේ නැත්තම් ඒක ප්‍රශ්නේ කියන්නේ එක අනිත් පැත්තෙන් අපේ එක්ස්පෝර්ට්ස් ටික නැති වෙනවා අනිත් පැත්තෙන් ඩොලර් එක ආයි නගිනවා. ඒ ඩොලර් එක නගිනවා කියලා කියන්නේ ආයි ඉදිරියට ඔක්කොම ඩොමිනෝ ඉෆෙක්ට් එක ඔක්කොම යනවා.
හින්දා මේ වෙලාවේ ඩොලර ගල්ලන් ඉන්න ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ලංකාවට තමන්ගේ නෑදෑයෙක්ට හරි කමන්නේ සල්ලි යවන්න පුළුවන් නම්. හරි. දැන් අපි මේ අපේ ප්‍රධාන මාතෘකාව කතා කරන්න. මූලික දේවල් ටික කතා කරලා ඉවරයි. දැන්ද ප්‍රධාන මාතෘකාව. ප්‍රධාන මාතෘකාවට. හරි. 2019 නේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ ලොකුවට සමාජගත වෙච්ච දෙයක් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව 300 ගානක් දොවද නිවේදන දීලා තිබ්බා, කලින් දැනුම් දීලා තිබ්බා, ගහනවා කියලා දැනගෙන හිටියා, මෙහෙම ගහයි කියලා දැනන් හිටියේ නැහැ. ඒක සම්පූර්ණ පැවති රජයේ අපොහොසත්කම සහ දුර්වලකම තමයි මේ ප්‍රහාරය වළක්වා නොගැනීම කියන්නේ. ඒක බොහොම දරුණු විදිහට සමාජගත වෙච්ච දෙයක්. ඒතර මෙන්න මේ ප්‍රශ්නේ වුණාට පස්සේ කියන්නේ මේ ඊපෙරේද වෙච්ච මේ සුළුගුණාටුවත් එක්ක වෙච්ච ස්වභාවික වේසණයෙන් පස්සේ සමාජ මාධ්‍ය තුළ ලොකු කතිකාවතක් ගොඩනගාගෙන එනවා. ප්ලාන්ට් කරගෙන එනවා කතාවක් මේ කුණාටුව සම්බන්ධයෙන්ුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රජයට අනතුරු ඇඟවීම් කරලා තිබ්බා. රජය ගණන් ගත්තේ නැහැ කියලා. ඔක පත්තු වෙන්නේ දෙරණේ. දෙරණගෙන කියන්න ඕනේ නැහනේ. දෙරණ දින මේකෙදී චතුරයි හරිදුයි. ඔක ලොකුවට ප්ලාන්ට් කරනවා. හරිද? කියන්නේ නොතේරෙන්නේ. එන්න ප්ලාන්ට් කරනවා. කියන්නේ චතුර කියනවා මේ මට මතකයි කලිදුවත් එක්ක තිබ්බ බිග් ෆෝකස් වැඩසටහනේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලන්න කලිදු නේද? තුමා කිව්වා නේද මෙහෙමයි කියලා. ඒකට කලිදු ඒකට පොර දානවා. දැන් මෙහෙමනේ දැන් එහෙම දෙයක් නිවේදනයක් මේගොල්ලෝ නිවේදනයක් දුන්නා මම ඇහුවා එතුමාගෙන් එතුමා අදාළ තැන් වලට දැනුවත් කරාද? එතුමයි හැමතැනටම දැනුවත් කරලා තියෙනවා. ඒතකොට දැන් ඔය ඔක්කොම එකතු කරලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න කෙනෙකුත් ඉන්න ඕනේනේ කියලා දෙනවා. ඒක කොතෙන්ද දෙන්න ගහන්න කියන එක තේරෙනවනේ. මොකද්ද ඉන කතන්දරේ කියලා. ඕක අහුල ගන්නවා Facebook වල ඉන්න content creators. අසා අනිකුත් මිනිස්සු ඒ දැන්. එතන කතන්දරේ මං කියන්නේ මේ මිනිස්සුන් ලොකුට වැරද්දක් කියන්න බෑ. නෑ ඒගොල්ලන්ගේ ටාගට් එක ඒ crowd එක. දැන් හිරු එකෙන්මයි කියවනම් පොල්ලෙන් ගෙහුවයි කියලා දානවා. කියන්නේ ඒගොල්ලන්ගේ crowd එක වෙනස්නේ. දෙරණේ crowd එක වෙනස්. දෙරණ අල්ලන්නේ අරනේ හීන් නූලෙන් ගහන්නේ. කියන්නේ නොතේරෙන්න ගේම ගහන්නේ. අන්න ඒක crowd එක කියන්නේ අර අපි අපිට ඉන්න crowd එක තමයි දෙරණෙන් අල්ලන්න හදන්නේ. හිරු එකෙන් අල්ලන්නේ අර කෙලින්ම අර ගම්මට්ට විම්මට්ටම ඉන්න ජනතාව. ඉතින් crowd දෙකම රැවටෙනවා ලස්සනට. මොකද දැන් ඔය කියන්නේ 12 වෙනිදා නොවැම්බර් 12 වෙනිදා තිබ්බ බිග් ෆෝකස් වැඩසටහනේදී කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහෙම අනතුරුංගවීමක් කරා කියලා තමයි කියන්නේ. ඒතර කවුරුත් මිනිස්සු නොවැම්බර් 12 වෙනිදා තිබ්බ බිග් ෆෝකස් වැඩසටහන YouTube එකේ සර්ච් කරන් ගිහලා ඔය කතාව අහන්නේ නැහැ. ඔක බලන මිනිස්සුන්ට අර 2009 සීන් එකත් එක්ක ඔලුවට යන්නේ ඔකෝ මුන්ට මෙච්චර කියලාත් මේක විසඳගන්න බැරුණාන කියලා. ඒත් එක්ක මේ පැත්තේ ඩෙත් කවුන්ට් එක වැඩි වෙනවා මිනිස්සුන්ගේ මාළු නටනවා. ඇයි මේ රජය මේකට පියවරක් ගත්තේ නැත්තේ කියන එක. හැබැයි අර ඉන්නම බැරියෝ ඒ වීඩියෝ එක හොයාගෙන මේ දෙක කම්පයා කරලා දාලා තිබ්බා. මේ අත්‍තරම 2025 නොවැම්බර් 12 වෙනිදා බිග් ෆෝකස් වැඩසටහනේදී ඒ කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියන කතන්දරේ මොකක්ද? සහ මේගොල්ලෝ කියන කතන්දරේ මොකක්ද කියලා පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක ප්ලේ කරලා බලලා ඉවරලා අපි ඒක ගැන අපේ අදහස කියමු. මේ අතර දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී පසුගිය නොවැම්බර් මාස 12 වෙනිදා මෙලෙස අනාවැකි පළ කළා. ඒක ඇත්තටම දැන් ඔබත් එක්ක කරපු බිග් ෆෝකස් වැඩසටහනේදී කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අතුල කරුණානායක මහත්මයා කියනවා සති එකමාරක් ඇතිනේ. සති දෙකක් නොවැම්බර් 12 වෙනිදා. නොවැම්බර් 12 වැඩසටහනේදී කියනවා මෙහෙම තත්ත්වයක් වර්ධනය වෙන්න නියමිතයි. මේකේ තත්ත්වය බරපතලයි. මේක වර්ධනය වුණොත් යම් තත්ත්වවලට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. දැන් මේක ඇවිල්ලා හොඳ පුරෝගතනයක්නේ. දැන් අපි අනිත් පැත්තට ගත්තන් පස්සේ අපි හැමතිස්සෙම චෝදනා කරන්නේ නිලධාරියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වේ නැත්තම් යල්පන ගිය කාලගුණේ එහෙම නැත්තම් යල්පන ගිය භූවිද්‍යාව ඔබතුමාලගේ මේ ඔබතුමාලගේ සම්බන්ධ මේ ටික තමයි කියන්නේ. හැබැයි දැන් අනතුරු ඇඟවීම කරානේ. දැන් මේක ජනගත වුණානේ. ඒක අනිත් ආයතන වලට යවලක් තියෙනවා. මම විමසුවක් ඔබ කාටද යවුවේ කියලා ඊයේ එතුමා මෙහි ආපු වෙලාවේ. එතුමා සියලු ස්ථාන වලට යවලා. ඒක දැනුවත් කිරීමක් කරලා. එතකොට දැන් කවුද මේකට නිසිබර තිබ්බේ? ඒ කියන්නේ එක්ක මේක ගණන් ගත්තේ නෑ. අර කතාවකට කියනවා මම ගහයි කියලා හිතුවා මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ වගේ කියලා. ඒ වගේ එකක් තමයි මේකත් එහෙම නෑ. සීලම ආයතන වලට මේ තොරතුරු යවල තිබ්බට සීලම දෙනා එකට එකතු කරලා ගන්න ඕනේ පියවර සාකච්ඡා වෙන්න ඕනේ තැනුත් තියෙනවානේ. ඒකනේ. දැන් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා 14ම හරියට මොක වෙනව නෙවෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. කවදාකවත් සුලිකුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ.
ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගයේ එක්කෙනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කිහිපය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප පීඩනාපාත මට්ටමට යන්න පුළුවන්. සුරිකුණාර කියන වචනේ දැම්ම මම කියන්නේ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වේ දැනට තියෙනට වඩා වැඩිවීමක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි වර්ෂාව එනවා කියන එකේ පොසිබිලිටි එක වැඩි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ මට්ටමේ වර්ෂාවක් ගැන අපි කතා කරන්නේ. පැහැදිලි. දැන් අපි එළඹිලා තියෙන්නේ දෙවන අන්තර් මෝසම. ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් අන්තිම ඒ වගේම අපි ඊළඟට මුහුණ දෙන්නේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදයේ තමයි අපි මුහුණ දෙන්නේ. හැබැයි අපි තියෙනවා මෝසම් කතිකාව කියලා එකක්. මේ මෝසම් කතිකාව තුළදී අපි හැමදාම කරන්නේ සවුත් ඒෂියන් කන්ට්‍රීස් එක්ක එකතු වෙලා ඉදිරි මාස 3 කොහොමද වර්ෂාපතනය වෙනස් වෙන්නේ කියන එක අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි ලංකාවට සාපේක්ෂව මේක වෙනස් වෙන්නේ කොහොමද කියන එකත් අධ්‍යයනය කරනවා. හැබැයි මේකෙදී අපි මේන්ලි බලාපොරොත්තු වෙන්නේ ගණිත ආකෘති යොදාගෙන අර ග්ලෝබල් ඩේටා ඩවුන් ස්කේලින් කරලා ඒකෙන් ලබා ගන්නා ප්‍රතිඵල තුලින් තමයි අපි කියන්නේ. හැබැයි අපි මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ මේ අන්තර් මෝසම් කාල පරිච්ඡේදය සමග එළඹෙන ඊසාන දිග මෝසමේ බොහෝ විට වෙනදට සාපේක්ෂව වර්ෂාපතනය අඩු වීමක්. දැන් ඔබතුමා කිව්ව ඉදිරි කාල සීමාව තුළ තියෙන පුරෝකථන වලට අනුව වර්ෂාව අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි මේ කාල සීමාවේ තියෙන කැළඹිලි ස්වභාවයන් නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් එක්ක මේක ඕනම වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන් කියලා. හරි. ඔය දින නොවැම්බර් 12 කතන්දරේ. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සයිට් එකට ගිහලා බලපුවාම ඒගොල්ලෝගේ Facebook page එකට ගියාමත් ඒගොල්ලෝ daily දාන අප්ඩේට්. සාමාන්‍යයෙන් දවසකට ඒගොල්ලෝ නිවේදන දෙකක් දානවා. රෑ එකක් දානවා හිට උදේ වෙනකම්, උදේ එකක් දානවා හවස් වෙනකම් බලපෑමට පරිදි. ඔය කතන්දරේ දරුණු ලෙස බලපෑ 27 වෙනිදානේ 28 වෙනිදා උදේ වෙද්දි වෙන්න තියෙන දේවල්ට වෙලා ඉවරයි. එතකොට ඔය කතන්දරේ කියන 12 වෙනිදා වෙනකොට දිත්වා කියන එක සුළු ගුණාටුවක්ද නැද්ද කියන එකවත් ඒගොල්ලෝ තාම තීරණය කළා නැහැ. මම මේ කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැරදි කියනව නෙමෙයි. මම දන්නවා ලංකාවේ තියෙන තාක්ෂණයත් එක්ක ඒගොල්ලන්ට ලොකුවට එහෙම ක්‍රෙඩිට් කරන්න බෑ. ඒ කියන්නේ අපි සාමාන්‍ය කතාවටත් කියන්නේ කාලගුණේ වහිනවා කිව්වොත් වහින්නේ නැහැ කියලානේ. එම ලොකුවට පෙරීම් කරන්න අනාවැකි කියන්න පුළුවන් තාක්ෂණයක් ලංකාවේ නැහැ. හැබැයි දැන් මේගොල්ලෝ පෙන්වන්න හදනවා දෙරණෙන් සහ ඒ අදාළ කට්ටිය පෙන්වන්න හදනවා මේක කලින් කිව්වා කියලා. අතන නොවැම්බර් 12 වෙනකොට සක්කරයට කියන්න බෑ 27 මෙහෙම මේකක් වෙනවද කියන එක. කොටින්ම 24 වෙනිදා ගහන නිවේදනයේ තියෙන්නේ රතු නිවේදනයක් නෙමෙයි ඇම්බර් නිවේදනයක් තියෙන්නේ. ඒකල අර ගහනවා රතුද ඇම්බර්ද සුදුද කියලා. වර්ණය මේ කහ නිවේදනයක් තමයි තියෙන්නේ. 25 උදේ වෙන්න දාන එකේ තමයි රතු නිවේදනයක් දෙන්නේ ඔන්න වර්ෂාපතනය තියෙනවා කියලා. ඒ වර්ෂාපතනයත් ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කළා දෙන්නේ මිලිමීටර් 150යි. සාමාන්‍ය මිලිමීටර් 100ට වැඩි වැසි ලංකාවේ වැටෙනවා. මිලිමීටර් 150ක් තමයි ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ. 27 වෙනිදා උදේ තමයි ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කරන්නේ මිලිමීටර් 200යි කියලා. හැබැයි මිලිමීටර් 200යි කියලා ප්‍රෙඩික්ට් කරනවා. එතකොට මම දැක්ක අපි රෂියන් පාර්ලිමේන්තු එකේ කියලා තියෙනවා මේ කලින් ජලාශ ටිකේ වතුර ඇරලා තිබ්බනම් ඒ එන වතුර ටික එකතු කරගන්න තිබ්බා කියලා. මිලිමීටර් 200ක වර්ෂාපතනයක් තිබ්බා කියලා ලංකාවේ කවදාකවත් එහෙම මේ ජලාශවල වතුර අරින්නේ නැහැ. විශේෂයෙන් කාලගුණ අනාවැකි දිහා බලලා වතුර ටික අරින්නේ නැහැ. ඔය වහිනවා කියලා වතුර ටික ඇරලා වැස්සේ නැත්තම් එසේ නැත්නම් ඊට පස්සේ බැනුම් අහන්න වෙන්නේ වතුර ටික යවුවා කියලා. මේක එකක් කරන්ට් එක ගන්න වතුර නැහැ. අනිත් එක මේ ගොවිතේ වගා කරන්න වතුර නැහැ කියලා. එහෙම ඉරිගේෂන් ඉන්ජිනේර්ස්ලා තීරණ ගන්න නැහැ. දන්නේ නැහැ. ඒගොල්ලෝගේ ගේට් එක බලාගෙන ඉන්න වර්ෂාපතනය වෙන ඇත්ත දත්තත් එක්ක උඩට වහිනවා නම් තමයි ඒගොල්ලෝ මෙහෙන් අරින්න ගේට් එක. අරලා ඒ අදාළ ලෙවල් එක මේන්ටේන් කරනවා. මම හිතනවා දන්නේ නැහැ හොඳට මේ හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට්ස් වල කොහොමද කරන්නේ කියලා. මම ඇත්තටම අයිඩියා එකක් නැහැ ගැන. ඔව් මම උදාහරණයක් විදිහට කිව්වොත් අපගොත් බලේ පවර් ප්ලාන්ට් එක ගත්තොත් මහවැලි උඩම තියෙන එක ඒගොල්ලෝගේ හයිඩ්‍රෝ මේ මොනවද මොනවද කියන්නේ මේ කාලගුණ දත්ත ගන්න මධ්‍යස්ථාන 4-5ක් විතර තියලා දෙන. ඒගොල්ලෝ දන්නවා අපගොත්මලේ ජලාශයට ඉහළගොත්මලේ ජලාශයට වතුර බෙරෙන්න නම් වහින්න ඕනේ තැන් මොනවද කියලා. විද්‍යාත්මකව දන්නවා. ජලාශය කැච්මන්ට් ඒරියාස් එකේ තියලා තියෙනවා වෙදර් ස්ටේෂන්. වෙදර් ස්ටේෂන් වලින් හැම විනාඩියම ඩේටා එනවා ඒගොල්ලොන්ට. ඒ ඩේටාත් එක්ක ඒගොල්ලෝ බලනවා වහිනවද නැද්ද කියලා. ඒකත් එක්ක මැතමැටිකල් මොඩල්ස් එක්ක ඒගොල්ලෝ ගණන් හදලා තියෙනවා. දැන් මෙච්චර වර්ෂාපතනයක් මෙතෙන්ට වැටෙනවා නම් ඒක ජලාශයෙන් දා කොච්චර වෙලා යනවද? ජලාශය පිරෙන්න කොච්චරලා යනවද? ඒ කියන්නේ ට්‍රෙන්ඩ්ස් පෙන්වන ස්ක්‍රීන් එකේ ට්‍රෙන්ඩ් එකක් පෙන්වන ඕගොල්ලෝ මේ වෙලාවේ ගේට් එක ඇරියේ නැත්තම් මෙන්න මේ වෙලාවේදී ස්පිල් කරනවා කියලා. ටයිම් එකක් පෙන්වලා තියෙනවා මේ තව විනාඩි මෙච්චරකින් ස්පිල් කරනවා කියලා. ඒ ස්පිල් කරන එක දිහා බලාගෙන තමයි ගේට් එක අරින්නේ. හැබැයි
ඉතා විශාල වර්ෂාවක් මේ වෙලාවේ අද හැලෙනවා නම් ගේට් එක ඇරියා කියලා ස්පිල් කරන එක නවත්තන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක බේසික් සයන්ස් මං කියන්නේ මේ අපි මම සිවිල් ඉංජිනේර් නෙමෙයි කරන්නේ. ඒ පැත්ත ලොකුට ඉගෙනගෙනත් නැහැ මට මට්ටමක විද්‍යාත්මක දැනුමක් තියෙනවා ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ අපි මෙහි මේ Facebook එකේ ගහලා කලින් වතුරට ගෑරියා නම් එන වතුරට එකතු කරගන්න තිබ්බනේ කියලා කලින් වතුරට මම දැක්ක දදරුවේ සම්බන්ධව කියලා තිබ්බ මිනිස්සෙක්. ඒ කියන්නේ දදරුවේ තිබ්බ වතුරට යවලා තිබ්බත් ඒන වතුරට නවත්ත ගන්න බෑ ස්පිල් කරන්න වෙනවා කියලා. කියන්නේ මේ අර ඕන කියන්නේ ලංකාවේ මුළු අවුරුද්දටම වැටෙන වතුර ටිකෙන් 100%ක් එක දවසේ වැටෙනවා. ඒක දරා ගන්න ලංකාවේ ජලාශ වලට බෑ. ඒතර ඒක අපි නිකන් මේ කෑ ගහලා මෙහෙම සහනිත් එක යාර පාර්ලිමේන්තු මැතිවරණයේදී 3-2ක් එයි කියලා අනුර කුමාරි දැන් හිටියෙත් නෑනේ. හොදගෙන කියන්නේ. ඒ වගේ වැඩක් තමයි මෙතන උනේ. මං කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ අධ්‍යක්ෂ ජෙනරාල් මේ සක්‍රයක්වත් දරන් හිටියේ නෑ මෙන්න මෙච්චර ලොකු මේ කැටස්ට්‍රොෆික් වේලියක් වෙයි කියලා. එක පැත්තකින් ආයන්ඩ ගන්නවා අනිත් පැත්තෙන් වහිනවා අනිත් පැත්තෙන් උතර ගන්නවා එක පැත්තකින් මල්ලතුයි අනිත් පැත්තෙන් තැපෑලෙන් හම්බෙනවා කැලණිකකට අනිත් පැත්තෙන් මහවැලිකක මේ කවදාකවත් අඩ වෙන්නේ නැති පේරාදෙණි කැම්පස් එකේ ෆැකල්ටි පිටින් අඩ වෙලා තියෙනවා. ඒකෙන්ද මේ ගැටපේ පන්සලේ අර මේ යකාපාල මුඩින් වතුර දානවා මේ කැම්පස් එක ගාව. ඒ කියන්නේ කළු පාලම ගාවටම වතුර වෙලා තියෙනවා. කවදාද කියන්නේ කළු පාල. ඒ ගැටපේ ඉඳලා මහවැලිකක තියෙන අඩි 50ක් 60ක් විතර පල්ලෙහා තියෙන්නේ. කියන්නේ එහෙම බල මේක මං කියන කාටවත් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතර ඒ හින්දා මේක මේ කලින් දැනගෙන හිටියා මේ විනාශය මේ ලංකාවේ 1052 කොහෙද නේ 57 මහ ගම් වතුරට පස්සේ ආපු කියන්නේ ඒකට පමණක් දෙවෙනි ගම් වතුර. ඒතර මේක කලින් ප්‍රෙඩික්ට් කරන් හිටියා කියලා දැනගෙන හිටියා කියලා කරන්න පුළුවන් දෙයක් නෑ. කරන්න පුළුවන් එකම දේ මිනිස්සුන්ව අයින් කරගන්න එක විතරයි. ඒත් නායමක් වගේ දෙයකදී මිනිස්සුන්ව අයින් කරනවා කියලා මෙහෙදි මුළු කඳුකරේ මේ මිනිස්සුන්ට කරන් ගිහිල්ලා ගාල්ල මාතර පදිංචි කරන්න වෙනවා. එක පැත්තක් කතන්දරේ කොච්චර නිවැරදි දුන්නා මිනිස්සු අයින් වෙන්නේ නැහැ. මේ මිනිස්සු කොච්චර කියන්නේ මම දන්නේ නැහැ ඒ වෙලාවේ මිනිස්සුන්ට හිතනවා මම දන්නේ නැහැ කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ දේපල නැති වෙයි හොරකම් කරයි කියලා බය හින්දාද මම දන්නේ නැහැ. කොච්චර යන්න කිව්වත් යන්නේ නැහැ. නෑ මෙහෙමනේ තමන්ගේ ගෙදර දාලා යන්න හිතෙන්නේ නෑනේ මොනා කරත්. ඒ කියන්නේ ගෙදර බඩු ටික තියෙනවා මොන මහා කරදරයක් නේ ඒක. ඒ කියන්නේ මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ අර යා මෙන්ටලි බැක් වෙනවා. නෑ එන එකක් නෑ වතුර කමක් නෑ බල්ලා හිමු පොඩ්ඩක් බල්ලමු කියන මට්ටමට එනවා. ඒ කියන්නේ හිතෙන්නේ නෑනේ. මේ උඹට කවදාවත් හිතනවද මේකට ගම් වතුරේ ගියොත් මෙන්න මේක පිරෙනවා වතුරේ කියලා හිතෙන්නේ නෑනේ. මේ ගෙදර දාලා යන්න හිතෙන්නේ නෑනේ. අන්න ඒ වගේ අර මානසිකව පොඩි බැරියර් එකක් තියෙනවා තමන්ගේ ගෙදර දාලා යන්න. ඉතින් අර ඒක තියෙනවා. මං කියන්නේ මේ ව්‍යසනය වසන්තයක් කරලා දේශපාලනය කරන එක හරි අසික්කිතයි. ඉන්දිතයි. ඔය දන්න මං කියනවා දකලේ සමහර ලයනල් මෙසි මේ කොහොමද මෙසිගේ මේ මුණ දාගෙන ඉන්න ෆේක් ප්‍රොෆයිල් එකක් තියෙනවා. ගොඩක් කට්ටිය දන්නා බයි ප්‍රොෆයිල් එක. රත්තත් නම තියෙන්නේ. මේ ෆේක් ප්‍රොෆයිල් එක දිගට හැලි දාන බෑම් පැයට හැලි දාන මේක වලක්ව ගන්න තිබ්බ වලක්ව ගත්තේ නෑ කියලා. අර මේ තමන්ගේ ඥාති නැති වෙලා හිත පෑරලා ඉන්න මිනිස්සුන්ට මෙහෙමයක් දැක්කට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු කලවෙනවා. මිනිස්සු හිතනවා මේ අර පාස්කු එකේ ඊළඟ එක මේක කියලා. ඊළඟ තන්දරේ තමයි මේ මම දැක්කා හැලක් දාලා දෙනවා. මොකද්ද රතුතරුවක් නෑ, ඉල්විරුවක් නෑ, තව මුක්කුද මන්දත් නෑ, ඉන්නේ රණවිරු විතරයි කියලා. එක රතුතරුව කියලා කියන්නේ ගංගොදුර ගල්නොට මේ පැනලා බේරගන්න සංවිධානයක් නෙමෙයි. රතුතරුවේ ඉන්නේ එහෙම ස්පෙෂල් ට්‍රේනින් එකක් දෙන මිනිස්සු නෙමෙයි. රතුතරුව කියලා කියන්නේ ගංගොදුර ඉවරනාට පස්සේ සහන ආධාර අරන් ඉන ගෙවල් ලස් කරන්න උදව් කරන ශ්‍රමදාන කරන මේ ස්වේච්ඡා සංවිධානයක් JVP එකෙන් හදාගත්ත. හරිද? ඒගොල්ලෝ මේ ගංගොදුරට කලින් රතුතරුවෙන් ඇවිල්ලා ඕගොල්ලෝම ඉවැකියුේට් කරන්නේ නැහැ. එහෙම හැකියාවක් නැහැ රතුතරුවට. දෙක ඉල්මහාවිරෝ. ඉල්මහාවිරෝ කියන්නේ මැරිච්ච මිනිස්සු. උන් මේ 88 89 කාලේ මේ අරගලෙත් එක්ක මොකද්ද මේ විප්ලවයත් එක්ක මැරිච්ච මිනිස්සු. ඒතර මේ මිනිස්සු කොහොමත් එන්නේ නැහැ බේරගන්න. ඒ එන්නේ රණවිරු විතරයි. ඉතින් ලංකාවේ හමුදාවක් තියන් ඉන්නේ ඒකට තමයි. ඒ කියන්නේ ටාස්ක් ෆෝස් තියන් ඉන්නේ. ඒ ෆෝස් එක නේවි එක ස්පෙෂල් ටාස්ක් ෆෝස් ආමි එක මේ වගේ ව්‍යසනත්වයකදී මේ මිනිසුන්ට උදව් කරන්න තමයි ලංකාවේ ෆෝස් එකක් තියෙන්නේ. පොලිසිය වෙන්න පුළුවන්, ආරක්ෂා හමුදාව වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලෝගේ කාර්යභාරය සහ වගකීම. සහ අනික් කතන්දරේ කියලා තියෙනවා. මේ රජෙන් නම් මුකුත් කරේ නැහැ. ආමි කෙනුයි ප්‍රාදේශීය ලේකම් විතරයි කරේ කියලා. ප්‍රයිවට් ප්‍රාදේශීය ලේකම් කියන්නේ ආමි ප්‍රයිවට් ෆෝස් එක. වැග්න හමුදා වෙලා දැන් කරලා තියෙන්නේ. ප්‍රයිවට් ආමි එක. මේ අර කලින් ගංගවරදී අනුර කුමාර බෝට්ටුවේ ගිහිල්ලා ස්ථානාධාර බෙදපු එකක් එක්ක දැන් දාලා තියෙන කො අනුර කුමාර ආවද කියලා. දැන් මේ මිනිස්සු බලාපොරොත්තු ඉන්නවා. ජනාධිපතිතුමා බෝට්ටුවේ ගිහින් ෂෝටක් ගහගෙන අනුර කුමාර බෝට්ටුව කරන් ගිහිල්ලා ඕගොල්ලෝ බේරන් යයි කියලා. එහෙම වෙන්නේ නැහනේ. ඒ තේරුම් ගන්න බෑ. මේ මිනිහා ජනාධිපතිනේ. ඒ මිනිහට ජනාධිපතිට කරන්න පුළුවන් උපරිම කැපැසිටියෙන් මේ මිනිහා අර මේ මොකද්ද ඩිෆෙන්ස් හෙඩ්ක්වාටර්ස් ඉඳගෙන
කරනවා. ඒ ගන්න තියෙන තීරණ ටික ගන්න ඕන දේවල් ටික ඒ පැත්තෙන් කරනවා. හමුදාවෙන් මාර ගේමක් ගන්නවා. මේ වෙලාව මතක් කරන්න ඕනේ අර එන අවාසනාවන්ත සිද්ධි දෙකක් වුණා. එකක් හෙලිකොප්ටර් එක තන්දරේ අනිත් එක නේවි එකේ කොල්ල පස් දෙනෙක් චලයේ වල මේ අතුරුදහන් වුණා. ඒවා හරි අවාසනාවන්ත කේද වාචක මට මතකයි කලින් ගංගොතර වෙලාවෙත් එයා හොස්සේ කොල්ලෙක් නැතුණා. ඒ වගේම රෙස්කියු මිෂන් එකදී මේ හෙලිකොප්ටර් එකකින් වැටලා. ඉතින් ඒවා සම්බන්ධවත් මම දන්නේ නැහැ. ඒක රජින් කිසි පිළිවෙලක් මේ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ පරණ හෙලිකොප්ටර් සම්බන්ධ වෙන කලන්දර. මේ වෙලාවේ එක හොඳ තමයි අපේ යාළුවා හර්ෂ මාර හොඳයි මේ වෙලාවේ. හර්ෂයි චතුරංගයි දෙන්න එකතු වෙලා එකම කොටේ බැලන්ස් අර ණයම කොටිය එකම කොටේ බැලන්ස් කරන් එනවා වගේ කෝට්ටේ මිනිස්සුන්ට දෙන්න බෑලා වැඩ. එකෙක් ආණ්ඩුවේ එකෙක් විපක්ෂයේ දේශපාලනය කරන්න පුළුවන්. දේශපාලනය මේ ව්‍යසනයෙන් පස්සේ කරන්න පුළුවන්. මරා ගන්න එන කොටා ගන්න පුළුවන්. එක්කෙනෙක් හර්ෂයි මේ චතුරංගයි. අනිත් පැත්තෙන් මම දැක්ක චමීරයි එක කවුද ලහිරු වීරසේකර. චමීර ජීවන්ත දෙද්දුවගේ කියලා කියන්නේ ලිබ්බෙක්. අරුවැල්ල දඩ පාමාංශික ලහිරු වීරසේකර. උන් දෙන්නම කරටක් දාගෙන ෆොටෝ එකක් දාලා දෙනවා කමියුනිටි කිචන් එකේ එකට හම්බෙලා. කියන්නේ මේ වෙලාවේ දේශපාලනය අමතක කරලා මිනිස්සුන්ගෙන් වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නවා. උන්ට රෙස්පෙක්ට්. මං කියන්නේ පෙරට්ටෝ වෙන්න පුළුවන්, ජෙප්පෝ වෙන්න පුළුවන්, බයියොත් ඉන්නවා ඈ. බයියොත් ඉන්නවා. බයියෝ වෙන්න පුළුවන්, ටොයියෝ වෙන්න පුළුවන් ඕන එකෙක්. මේ වෙලාවේ තමන්ගේ දේශපාලනය අමතක කරලා මිනිස්සුන්ගෙන් මහන්සියලා වැඩ කරන මේ කට්ටිය. මිනිස්සුන් තම එක ජීවිතයක් බේරගන්න. සතෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්. බහලා වැඩ කරන මිනිස්සුන්ට රෙස්පෙක්ට්. හැබැයි මේක අස්සෙත් අර කුණුගඳ ගහන දේශපාලනය ගෙනල්ලා කොහොම හරි අර තමන්ගේ අර පෙරදිච්ච ගාව බලයට ගේන්න හදනවා නම් මේ නැති බිල්ලෝ මවලා මිනිස්සුන්ගේ හිත් පාරවලා ජනතා කැළඹීමක් ඇති කරලා තමන්ගේ එක බලයට ගේන්න හදනවා නම් ඉතින් එනම අපිරියයි කියලා තමයි කියන්නේ. ඔව් ඉතින් තමන් දේශපාලන වාසි ගන්න පුළුවන්. දේශපාලන වාසි ගන්න දැන් හර්ෂ ගන්න දේශපාලන වාසිය හොඳයිනේ. දැන් හර්ෂ මං කියන්නේ මං දන්නේ එයා දේශපාලන වාසියකට තාවංග චේතනාවකින් වැඩ කරන්න කියලා. දැන් එහෙම දැක්කම අපිට ආස හිතෙනවානේ. ඒ කියන්නේ එහෙම ඡන්ද ගත්තර කමක් නෑ. මිනිසුන්ට වැඩ කරනවා විපක්ෂයේ දෙනවනේ මිනිසුන්ට වැඩ කරනවා කියන එක මේ වගේ අර අවාසනාවන්ත ඛේදවාචක අවස්ථාවකදී පාටපක්ෂ ભેද අමතක කළා මේ ආණ්ඩුවත් එක්ක එකට වැඩ කරනවා කියන ඒ ක්‍රෙඩිට් එක හොඳයි. අර මේ වෙලාවේ අර කබීර් හෂිම් ලව කරන බොළඳ වැඩ කියන්නේ පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිදගෙන යනවා වගේ කරන බොළඳ වැඩ වලින් ගන්න දේශපාලන වාසියට අරක මාර උඩින් තියෙන්නේ. මම කියන්නේ එහෙම වාසි ගත්තර කමක් නැහැ. අර වගේ චාටර් මොනවාද පාර්ලිමේන්තුව තියෙන ඒ වෙලාව ගිහලා ඩිස්කස් කරන්න. මේ ප්‍රශ්නේ මොකද්ද? මේකට මොකද්ද කරන්න පුළුවන්? ආණ්ඩුවේ අඩුපාඩු මොකද්ද? ආණ්ඩුවේ හදාගන්න ඕන දේවල් මොනවද? ඒ ඕන දෙයක්. ඒ විවේචන ඊට පස්සේ හොඳ කියන්නේ ඕන එකක් පාර්ලිමේන්තු එක ඇතුලේ කතා කරන්න ඕන, ඩිස්කස් කරන්න ඕන. පාර්ලිමේන්තු එකේ තියෙන ඒකට. පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිදලා යනවා කියල කියන්නේ පාර්ලිමේන්තුවෙන් කතා කරන්න නැතුව ඇවිදගෙන යනවා කියන්නේ මිනිස්සු දීප ඡන්ද රැත් කරන්න නිග්‍රහය. ඒ වෙලාවේ ඕගොල්ලන් ඉන්නේ ගිහලා කතා කරන්න මිනිස්සුනේ කතා කරන්න නැතුව එළියට යනවා කියලා කියන්නේ. මොකද පාර්ලිමේන්තු එක කියන්නේ ආණ්ඩුවේ දේපලක් නෙමෙයිනේ. NPP එකේ දේපලක් නෙමෙයිනේ. ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා, ඕගොල්ලන්ට විවේචනය කරන්න දෙයක් තියෙනවා නම් ඒක පාර්ලිමේන්තු එක ඇතුලේ කරන්න ඕනේ. ඉතින් මේවා කරන්න නැතුව එළියට ඇවිදගෙන යනවා කියලා කියන්නේ ඒවා ඩ්‍රාමා. ඔයාලට කියන්නේ ඩ්‍රාමා කියලා. හරි ඔය ටික තමයි අද අපිට කතා කරන්න තිබ්බ ලොකුටම මේ තව එකක් චූටි දෙයක් තියෙනවා මේ මොයකට හදපු තන්දරේ කියලා තිබ්බනේ මේ කලින් මේක දැනුවත් වෙලා තිබ්බ හින්දා මොයකට පළල් කරලා තිබ්බනම් ගංගේ වතුර ටික ඉක්මනට එළියට එනවා කියලා තිබ්බා. ඒකටත් අපි විශේෂඥ මත පොඩ්ඩක් බලලා ඉවර කරමු. මේ ඇවිල්ලා මේ සම්බන්ධව තාක්ෂණික දැනුමක් යන්නේ වගේ ඔබතුමිය ඉදිරිපත් කර පහළ මොයකට බලපාන දුරක් තියෙනවා. ඒ වෙලාවේ අපිට වේලාසිනින් මොය කටවල් කපන්න දැන් පිට අපි දකිනවා කතා කරනවා. වේලාසිනින් මොය කටවල් කපන්න බැරි ගඟක් මූදට එකතු වෙන තැන තියෙන්නේ මූද පැත්තෙන් ප්‍රෙෂර් එකකුත් එනවා ගඟ පැත්තෙනුත් ප්‍රෙෂර් එකක් එනවා. එතකොට ওই ප්‍රෙෂර් දෙක වැඩි වුණු පැත්තට තමයි යන්නේ. ගඟේ ප්‍රෙෂර් එක වැඩි නම් තමයි මූදට යන්නේ. අපි මොයකට විවෘත කරාට ගඟේ ප්‍රෙෂර් එක ඇතිතරම් නැත්තම් ආයි මූද නැවත වැලි ටික ඇතුළට ගෙනල්ලා වහනවා. ඇතැම් වෙලාවට අපි මොය කටවල් කපන්න ගියාම අපි මොයකට කපලා අවශ්‍ය මට්ටමට ගඟේ ජල මට්ටම ඉහළට ඇවිල්ලා නැත්නම් අපි වේලාසනින් කැපලා අපි මැෂින් එක ගන්නකොටම ආයි වැහෙනවා. ඒකට හේතුව තමයි මූදෙන් රළ ගහන වේගය මෙහින් යනවට වඩා වැඩි නම් එතකොට අපිට මොය කටවල් ලේසියෙන් විවෘත කරන්න බෑ. අපිට ඕන විදිහට මූදත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කරන්න ඕන ගඟේ යම් මට්ටමකට වතුර ටිකක් එනකොට තමයි මොය විවෘත කරන්න. එතකොට තමයි යම් වැලි ටිකක් අරගෙන ගිහිල්ලා
ඒ මෝය ඒ යන ප්‍රමාණයට අනුව විවෘත වෙනවා. ඒකට අනුව පාලනය වෙනවා මේ පැත්තෙන් එන. එතකොට මහගම් වතුරකදී මෝය කට කියන එක අපි සාමාන්‍ය දුරක් විවෘත කරගමන් එයා ඒකට ඉන්න පුළුවන් ගාන දක්වා පුළුල් කරගන්නවා බොහෝ අවස්ථාවල. මේක තමයි මම කියන්නේ මේ තාක්ෂණික කාරණා. මම දන්නේ නැහැ මේක වැටහෙනවද නැද්ද. හරි. ඉතින් මේ ස්වභාවික ව්‍යසන කියන දේවල් වලට අපි අර මේ අඩ් ෆීලිං එකට උත්තර හොයලා හරියන්නේ නැහැ. ඒවා විද්‍යාත්මකයි. ඒවට විද්‍යාත්මක දැනුම තියෙන තාක්ෂණික දැනුම තියෙන මිනිස්සුන්ගේ උපදෙස් අරගෙන ඒවට ගැලපෙන විදිහට උත්තර හොයන්න ඕනේ. එහෙම නැතුව අර කටේ හයියට කෑ ගහලා අතේ හයියට හැරලියලා මේ බඩ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ. හැබැයි මේ වෙච්ච සංසිද්ධියෙන් අපි රටක් විදිහට පාඩමක් ඉගෙන ගන්න ඕනේ. අපි විතරක් නෙමෙයි ඇමරිකාව ජපාන චීනයටත් ස්වභාව ධර්මය කියන දේ ස්වභාවික ව්‍යසන කියන ඒවා එහෙම හැන්ඩල් කරන්න පුළුවන් ලෙවල් එකක තාම ටෙක්නොලොජි එකක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් අවම කරගන්න පුළුවන් තරම් අපිට අවම කරගන්න තම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ඉතින් තව පොඩි දෙයක් මට එකතු කරන්න තියෙනවා. මේක අපි පාඩමක් කරගන්න ඕනේ. අපි දැන් ග්‍රවුන්ඩ් 0 නේ ඉන්නේ. දැන් උඩරට කියන නුවරඑළිය, මහනුවර, ඊට පස්සේ බදුල්ල, පස්සර ඔය ඒරියා එක අපි දන්නවා එහෙන අක්‍රමවත් ඉදිකිරීම කරලා අක්‍රමවත් සංවර්ධනයක් කරපු ඒරියාස් තමයි ඔක්කොම. ඒක තමයි බලන් ඉදි නාය යන්නේ බලන් ඉදි කඩන් වැටෙන්නේ සමහරවල් ගම් ඉවුරුල කණු ගහලා මේ උඩට ෂැලෝ ෆවුන්ඩේෂන් ගහලා උට්ටරන් තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉදිකිරීම මෙතනින් එහාටවත් ඉදිකිරීම වෙන්න පුළුවන්, ගස් කපන ඒවා වෙන්න පුළුවන්, වන වගාවන් වෙන්න පුළුවන්. ඕවා කරනකොට මෙතනින් එහාටවත් හරියට ඒ විශේෂඥයන්ගේ සහාය අරගෙන කියන්නේ. ඕවා මේ කියන්නේ රොකට් සයන්ස් නෙමෙයි මේ ඊයේ පෙරේදා හොයාගත්ත ටෙක්නොලොජිස් නෙමෙයි අවුරුදු 200 300 පරණ මේ ටෙක්නොලොජිස් ඕවා. කියන්නේ ගයක් හදන්නේ කොහොමද කන්දක? කන්දක ඉදිකිරීමක් කරන්නේ කොහොමද? කන්දක ගහක් කපනවා නම් කොහොමද කපන්න ඕනේ? ඊට පස්සේ වන වගාවක් කරන්න ඕනේ කොහොමද? වගාවන් කරන්නේ කොහොමද? මේවා මේ එන අවුරුදු බර ගානක 200 300 පරණ දැනුම මේවා. ඉතින් මේවා පාවිච්චි කරන්නේ නැතුව අර മന്ത്രിතුමාගේ උමනාවට ලයිසන් එකක් දීලා ගයක් හදාගෙන කඩයක් ගහගෙන ඉන්නවට වඩා දැන් මේ අපි මේ සිද්ධ වෙච්ච දෙයින් පාඩමක් ඉගෙන මෙතනින් එහාට කදුකරේ ඉදිකිරීම කරනවා. කදුකරේ සංවර්ධනයන් කරනකොට අර નિયમિત ප්‍රමිතීන් වලට નિયમિત කෝඩ් වලට අනුකූලව වැඩ කරන්න පුළුවන් නම් අපිට මෙතනින් එහාට වෙන ලොකු ප්‍රශ්න ටිකක් විසඳ ගන්න පුළුවන්. හරි. අපි යන්න කලින් මතක් කරනවා අපේ channel එක කොළඹ ෆෝඩ් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න අපේ channel එක share කරලා තියන්න. ඒ වගේම subscribe කරන මතක් කරලා bell icon එක click කරන්න. ඒතර අපි වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට notification එකක් එනවා. ඒ වගේම අපි Facebook ඉන්නවා follow කරලා තියාගන්න. TikTok ඉන්නවා ඒකත් follow කරලා තියාගන්න. එහෙනම් ගිලෙන්න. ciao.